නිවාස කඩකාමර බදු දීම අද සමාජයේ සුලභව දැකිය හැකි කාරණයක් වෙනවා. එසේම තමන් සතු එම දේපළ බදු දීමේදී බොහෝ අය වාචික එකඟතා මත හෝ දෙපාර්ශවය එකතු වී ලියා ගන්නා ලද ලිපියක් මගින් බදු දීම සිදු කරනවා. එවැනි කාරණා මගින් බොහෝ විට ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකියි. එම නිසා නිවැරදිම ක්‍රමය වන්නේ නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු මගින් ලිඛිත ගිවිසුමක් සකස් කරගෙන එය ලියාපදිංචි කර ගැනීමයි. ඒ අනුව ඔබගේ දේපළ වෙනත් අයෙකුට බදු දීමේදී ඔබ විසින් අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද කියන එක ගැන තමයි අද වීඩියෝ එක. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉඳීමෙන් ඔබටත් මේ ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. මුලින්ම අපි බලමු ඔබගේ දේපළ වෙනත් අයෙකුට බදු දීමේදී ඔබ විසින් අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද කියලා. දේපළ බදු දෙන කාල සීමාව පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. බදු කාල සීමාව සඳහන් කිරීමේදී ඔබගේ කැමැත්ත පරිදි අවුරුදු 1, 2, 5, 10 යනුවෙන් ඔබට කැමැති කාල සීමාවක් සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. නමුත් අවුරුදු 2ක කාල සීමාවකට එය සීමා කරන්නේ නම් ඔබට ගැටලු අවම කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම මාසික කුලිය සඳහන් කිරීමද වැදගත් වෙනවා. මාසික කුලිය සඳහන් කිරීමේදී බදු දේපළ සඳහා බදු කාල සීමාවටම එක මුදලක්ද නැතහොත් අවුරුද්දෙන් අවුරුද්දට එය වැඩි වෙනවාද යන්නද නිවැරදිව සඳහන් කරන්න ඕනේ. ඒ වගේම බදු මුදල් ගෙවන දිනය සඳහන් කිරීමද වැදගත් වෙනවා. ඊළඟට ඔබ අවධානය යොමු කළ යුත්තේ ආරක්ෂිත තැන්පතු මුදල ගැන. එයින් බදු කිවිසුම අවසානයේදී බදු ගැනුම්කරු විසින් හිග බිල්පත්, හිග බදු කුලි මුදල් හෝ දේපළට යම් හානියක් සිදු කර තිබුණහොත් එවැනි හානි අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා. එම නිසා ඔබ විසින් දේපළක් බදු දීමේදී ආරක්ෂිත තැන්පතු මුදලක් ලබා ගැනීම කළ යුතුයි. ඒ වගේම දේපළ භාවිතා කරන්නේ කුමන කාරණයක් සඳහාද යන්න සඳහන් කරන්න ඕනේ. මොකද දේපළ නේවාසික කටයුතු සඳහා ලබාගෙන එහි ව්‍යාපාරික කටයුතු කරනවා නම් හෝ ව්‍යාපාරික කටයුතු සඳහා ලබාගෙන එහි නේවාසික කටයුතු කරනවා නම් එයින්ද ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට හැකියාව තිබෙනවා. එම නිසා දේපළ භාවිතා කරන්නේ කුමන කාරණයටද යන්න සඳහන් කරන්නම ඕනේ. ඒ වගේම ඔබ තවත් අවධානය යොමු කළ යුතු කරුණක් තමයි දේපළේ නඩත්තුව. දේපළේ නඩත්තුව කොහොමද කරන්නේ? වැඩි දියුණු කිරීම කරනවා නම් ඒ සඳහා කටයුතු කරන්නේ කොහොමද යන්න දෙපාර්ශ්වයෙන් සාකච්ඡා කරගෙන ඒ සඳහාද ගිවිසුමේ සඳහන් කරගන්නවා නම් හොඳයි. පවිත්‍රතාවය පිළිබඳ සඳහන් කරගන්න ඕනේ. දේපළ අපිරිසුදුව තබා ගැනීමෙන් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ නිසා පවිත්‍රතාවය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. තවත් වැදගත්ම කරුණක් තමයි බදුගත් දේපළ නීති විරෝධී කටයුතු සඳහා භාවිතා නොකළ යුතුයි යන්න සඳහන් කරගන්න ඕනේ. ඒ වගේම බදු ගන්නා ලද දේපළ සමහර අවස්ථාවලදී බදු ගැනුම්කරුවන් විසින් වෙනත් අයට අතුරු බදු දීමක් සිදු කරනු ලබන අවස්ථා තිබෙනවා. එම නිසා බදු කිවිසුමේ බදු ගන්නා ලද දේපළ අතුරු බදු දීමක් සිදු නොකළ යුතුයි යනුවෙන් වගන්තියක් ඇතුළත් කරගන්න ඕනේ. එසේම බදු ගන්නා ලද දේපළ පිහිටි පරිසරයේ ඇති ගහකොළ පළතුරු වල භුක්ති විඳීමේ හැකියාව තිබෙනවාද නැද්ද යන්නද සඳහන් කර ගැනීම වැදගත් වෙනවා. එසේ නොවන අවස්ථාවකදී දෙපාර්ශ්වය අතර ගැටලු ඇතිවීමට හැකියාව තිබෙනවා. එම නිසා එම කාරණය දෙපාර්ශ්වය විසින් සාකච්ඡා කරගෙන ගිවිසුමට ඇතුළත් කර ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි බදු දේපළ බදු දෙන ආකාරය සඳහන් කරන්න ඕනේ. උදාහරණයක් විදිහට කියනවා නම් නිවසක් බදු දෙනවා නම් නිවස සම්පූර්ණයෙන්ම දෙනවද? එහි එක කාමරයක් හෝ තමන් සතු තබාගෙන තිබෙනවාද යන්න සඳහන් කර ගැනීමෙන්
දෙපාර්ශවය අතර ඇතිවෙන ගැටලු අවම කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම බදු ගිවිසුම අවලංගු කර ගැනීමට දෙපාර්ශවයෙන් කවර පාර්ශවයකට හෝ අවශ්‍ය වනවා නම් එය අවලංගු කර ගැනීම කරන්නේ කොහොමද? ලිඛිත දැනුම් දීමක් දෙන්න ඕනේ මාසයක් ඇතුළතද, මාස දෙකක් ඇතුළතද, මාස 3ක් ඇතුළතද යන්න සඳහන් කිරීමද වැදගත් වෙනවා. ඒ වගේම දෙපාර්ශවයෙන් සාකච්ඡා කරගෙන ඇතුළත් කරගත යුතු තවත් වැදගත් කරුණක් තමයි මාසික බදු කුලී මුදල් නොගෙවා සිටින අවස්ථාවකදී මොකද කරන්නේ කියන එක ගැන. ඒ වගේම දේපල සඳහා හිමිකම් නොකියන බවටද වගන්තියක් ඇතුළත් කරගන්න ඕනේ. බදු ගිවිසුමේ කාලය අවසන් වීමෙන් පසුවද දේපල ආපසු බාර නොදී බදුගත් දේපලේ රැඳී සිටිනවා නම් එක් දිනකට ගෙවිය යුතු මුදල කොපමණද? එසේ මුදල් ගෙවමින් රැඳී සිටිය හැකි දින ගණන කොපමණද යන්න සඳහන් කරගන්න ඕනේ. ඒ වගේම ඉහතින් සඳහන් කරන ලද කොන්දේසි සඳහන් කරගනිමින් දෙපාර්ශවය අතර සාකච්ඡා කරගෙන දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණ ගිවිසුමක් සකස් කර ගැනීමෙන් ගැටලු අවම කර ගැනීමට හැකියාව තිබෙනවා. ස්තුතියි. ඔබටත් මෙම වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න.